මෙවර අයවැය පිළිබඳව බොහෝ දෙනා ගොඩක් අදහස් හා විවිධ මත ඉදිරිපත් කර තිබුණා. මෙවර අයවැය වෙනුවෙන් විශේෂ කරුණක් වශයෙන් අවධානය යොමු කරන්න පුළුවන්. එනම් අයවැය තුලින් වීදි සුනකයන් වෙනුවෙන්ද මුදල් හා ප්‍රතිපාදන වෙන් කර තිබීමයි. නාගරික සහ අධිනාගරික ප්‍රදේශවල ජීවන රටාවන් වෙනස් වීමත් සමගම සුරතල් සතුන් ඇති කිරීමේ ප්‍රවණතාවය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. ඒ සමග සුරතල් සතුන් මියගිය විට භූමදානය කිරීම සහ ආදාහනය කිරීම ගැටලුවක් වී පවතින බව ජනාධිපතිවරයා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පැවසීය. ඒ සඳහා ගෞරවනීය සහ පාරිසරික වශයෙන් වගකිව යුතු විකල්ප සඳහා ඉල්ලුමද වැඩි වී තිබේ. එමෙන්ම නාගරික ප්‍රදේශවල ව්‍යාප්තව පවතින වීදි සුනකයින් සහ සුරතල් සතුන් රැක බලා ගැනීම ක්‍රමවේදයක්ද පළාත් පාලන ආයතන හා එක්ව සංවර්ධනය කිරීම අවශ්‍ය බව අවධානයට ගෙන ඇත. මෙම අවශ්‍යතාවයට අවධානය යොමු කිරීමක් වශයෙන් සුරතල් සතුන් භූමදානය කිරීම, ආදාහනය කිරීම සහ වීදි සතුන් රැක බලා ගැනීම සඳහා සේවා සැපයීම දිරිමත් කිරීමේ අරමුණින් කැස්බෑව සහ පිළියන්දල ප්‍රදේශයන්හි පළාත් පාලන ආයතනයන්හි නියම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා කර තිබේ.